ඉංග්ලිෂ් කතා කරනකොට ගොඩක් වෙලාවට සමහර වචන වැරදියට යූස් කරනවා. ඒ වගේ වැරදියට යූස් කරන වචන දෙකක් තමයි මේ forget and leave කියන්නේ. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. forget කියලා කියන්නේ අපි කොහේ හරි යනකොට අපිට යම් දෙයක් ගෙනියන්න අමතක වෙනවා නම් I forgot my mobile phone. Can I use your phone please? මට මගේ ෆෝන් එක අමතක වුණා. මට පුළුවන් ද වගේ ෆෝන් එක පාවිච්චි කරන්න. ඒ වගේ හැබැයි අපි forget use කරද්දී අපිට ඒ අමතක වෙච්ච දේ අමතක වුණේ කොහෙද කියන place එක mention කරන්නේ. අපි කිව්වොත් I forgot my phone at home කියලා අපි අමතක වුණේ ගෙදර කියන වචනේ mention කරොත් එතන ඒ වාක්‍ය වැරදි. අපි forget use කරනවා නම් කොහෙද අපිට දේ අමතක වුණේ කියන තැන place එක අපි mention කරන්නේ නැහැ. leave කියන එක use කරන්නේ අපිට දෙයක් අමතක වුණා කියලා කියන්නමයි. හැබැයි අපි leave use කරද්දී අපිට ඒ දේ අමතක වුණේ කොහෙද කියන place එක අපි mention කරනවා. I left my car keys at home. මම මගේ කාර් එකේ යතුරු ගෙදර දාලා ආවා. අපි ගෙදර කියන place එක mention කරනවා. අන්න එතකොටයි අපි leave කියන එක use කරන්නේ. එතෙන්ට අපි forget use කරොත් වැරදි. forget කියද්දි අපි කොහෙද අමතක වුණේ කියන place එක mention කරන්නේ නැහැ. leave කියද්දි අපි දෙයක් අමතක වුණා හැබැයි ඒ කොහෙද කියන place එක mention කරනවා. ඉතින් මේ වගේ තවත් අපි වැරදියට පාවිච්චි කරන වචන මොනවද කියලා ඉතිරි වීඩියෝ වලදී කතා කරමු.